පිරියතු උපකරණ ප්‍රමිතිය අනුව දේපල පිරියතු උපකරණයක් ලෙස මුල්වන්ට හඳුනා ගන්න ඕනේ පිරිවැයට. ඒතර වත්කම අත්පත් කරගත් අවස්ථාවේ එහෙම නැත්නම් වත්කම ගොඩනැගුව අවස්ථාවේ ඒ වත්කම සඳහා දැරූ පිරිවැය වත්කමේ පිරිවැය විදියට හඳුනා ගන්න ඕනේ. ඒතර වත්කමේ පිරිවැය විදියට ගන්නෝ ගැනුම් පිරිවැය, ඒ වත්කම මිලදී ගැනීම සඳහා ගිය ගැනුම් මිල, ඒ වත්කම සඳහා දැරූ ආනයන බදු තියෙනවා නම් ඒ ප්‍රමාණය, ඊළඟට ඒ වත්කම සඳහා දැරූ අය කරගත නොහැකි බදු තියෙනවා නම් වැට් සඳහා ලියාපදිංචි ව්‍යාපාරයකට වත්කම මිලදී ගැනීමේදී ගෙවුව වැට් බදු ප්‍රමාණය නැවත අය කරගන්න පුළුවන්. එතකොට ඒවා වත්කමේ පිරිවැය විදියට දාන්න බෑ. වැට් බදු ඇර ආපසු අය කරගත නොහැකි බදු තියෙනවා නම් ඒවා වත්කමේ පිරිවැයට එකතු කරන්න පුළුවන්. ඊළඟට වත්කම සවි කිරීම සඳහා ස්ථානය සකස් කිරීමට දැරූ පිරිවැය, පැරණි යන්ත්‍ර තියෙනවා නම් ඒවා ගලවා ඉවත් කිරීම සඳහා දැරූ පිරිවැය, ස්ථානය සකස් කිරීම සඳහා ඒවා වත්කමේ පිරිවැයට එකතු වෙනවා. ඊළඟට මූලික ප්‍රවාහන ගාස්තු අදාළ ස්ථානයේ ඉඳන් වත්කම ව්‍යාපාරය වෙත ප්‍රවාහනය කිරීම සඳහා දැරූ පිරිවැය, වත්කම සවි කිරීම සඳහා දැරූ පිරිවැය, නිර්මාණ ශිල්පීන් සහ ඉංජිනේරුවන්ගේ වෘත්තීය ගාස්තු ගෙවලා තියෙනවා නම් ඒ ප්‍රමාණය, ඊළඟට වත්කම පළමුවත් හදා බැලීමේ වටේ පිරිවැය හරියට ක්‍රියාත්මක වෙනවද කියලා පළමුවත් හදා බැලීමක් කරලා බලනවා. ඒ සඳහා දැරූ පිරිවැය වත්කමේ පිරිවැයට එකතු කරනවා. වත්කම ජීවකාලයේ අවසානයේදී ගලවා ඉවත් කිරීම සඳහා යම් පිරිවැයක් යනවා නම් ඒ පිරිවැයේ වර්තමාන අගය අරගෙන ඒ වර්තමාන අගය වත්කමේ පිරිවැයට එකතු කරන්න පුළුවන්.